ඔන්න ඉතින් අද මම ඔයාලා පුදුම කරනවා. පුදුම වෙන්න කලින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට තියෙන මේ සුක්‍ර මැඩල් වල කවරය ඇතුළට ඉදිරියම ගෙඩියක් කෑලි කෑලි වලට කපලා දාගන්න විතරයි. ඊට පස්සේ දැන් තියෙන ඉතින් ගම්පාලුවගේ වාරේ. ඔන්න ඊට පස්සේ ගම්පාලුව වෙනවා මෙතෙන්ද. ගම්පාලුව දන්නේ නැහැ ඉතින් ගම්පාලුව මර්ධනය කරන්න යන්නේ අපි කියලා. ඔය රතිඤ්ඤ දාලා බෝම්බ ගහලා ගම්පාලුව මර්ධනය කරන්න බෑ. මේක තමයි හරිම ක්‍රමය. අගුලක් කරන ලෝක දුක්තිර ගින්ද අපි. බලන්නකො මේ ගම්පාලුව ඉන්නව නේද සුපිරියකට ප්ලෑන් කරලා ගේම් දෙන්නේ. ඉස්සෙල්ලාම ඉතින් වහලේ තියෙන උළු කැට ටික බානවා. ඊට පස්සේ තමයි ගේ ඇතුළට රින් ගන්න ප්ලෑන් කරන්නේ. ඊට පස්සේ ගේ ඇතුළේ තියෙන මචං බත් මුට්ටියට ෂොට් එක දෙනවා. බත් මුට්ටියට නම් ඉතින් අදාළම නැහැ. ගේ ඇතුළේ තියෙන රෙදි ටිකට මොකටද දන්නේ නැහැ මුන් ෂොට් එක දෙන්නේ. වත්ත වටේට තියෙන සේරම කෙහෙල් කැන් ටික කපාන ගිහිල්ලා අල්ලපු කඩේට දාලා. ඒකත් කමන්නේ කියමුකෝ සංගණනය කරද්දි මුන් හිතාමතාම ප්ලෑන් කරලම මුන් සංගණනයට සහභාගී වුන්නේ නැහැ. හෝ පොඩ්ඩක් ඉන්න මේ දවස්වල සීතලයි නේ කට්ටිය නාන්නේ නැහැ නේ. ඉතින් නාන්න නැත්නම් නාන්න නැති කට්ටිය නාවන විදිය මං කියලා දෙන්න. පිරිමි පුද්ගලයන් නම් උඩින් වතුර බකට් එකක් තියලා යටින් අරක්කු බෝතලයක් කෙල්ලනවා. ඔන්න ගැහණු කෙනා නාවන්න කලින් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ගැහණු කෙනෙක් නම් මේකම තමයි කරන්න තියෙන කෑමක් එල්ලන්න. බලන්නකො මුගේ කට මචං. හැංගී හිටියටද කියලා අරූගේ හොඬේටම මදිනේ ඔයගේ ඩයල් ඉන්නවා මචං අපේ ගම් වලත් අයියෝ. කණ්ඩායමේ අපි තුන්දෙනා අනිවාර්යෙන් මේ වෙලාව එකට ඉන්න ඕනේ. මොකද මිනිස්සු කල්ලි පිටින් තමයි අපිට පහර දෙන්න එන්නේ. එහෙනම් අපි ගේම දෙමු හිප්පි හිප්පි හුරේ. එහෙනම් ඔක්කොම මගේ පස්සෙන් එන්න අපි ඉස්සෙල්ලාම යන්නේ. අපේ කෙල්ලේ කපලා අපිට වෙඩි තියපු සිරිපාලයලගේ දෙට්ට. අයිනෝ උදේ පාන්දරම බලලා යන්න නේද. ඉතින් පල්ලෙහාට අඬ ගැහුවට වැඩක් නැහැ නේ. එන්න විදිහක් නැහැ. කෑම ටිකක්වත් දෙන්න විදිහක් නැහැ. ඔයාලගේ අම්මයි තාත්තා එහෙන වශයිනේ යන්නේ. ඔයා නම් අඩි උදේ පාන්දර ඇවිල්ලා සැලුට් එකක් හරි දානවා. මෙයාලා නම් ලයික් එකක්වත් දායිද දන්නේ නැහැ. පැහැදිලි නැතිඳනේ. උදේ පාන්දරම සෙට්ටුනේ විජේබා පැටියා. අනේ කොහෙද මේ යන්නේ? අපි නම් කියන්නේ සුද්ධි කියලා. යන්න අනේ මේ ඇවිදින්න එපා පාර මැද. යන්න හැමතැනම ඇවිදින්න එපා. දුවලා. අයියෝ. බලන්නකො මෙයාලට තේරෙන්නේ නැහනේ. අනී ඔයලා දින්න ඔය මොකද කරන්නේ? උකුණු ගත්තට නම් කමන්නේ. නවනින්ගිරා වැඩ කරලා ඔයාලගේ කණ්ඩායම බෝ කරන වැඩ නම් කරන්න එපා ඕන්. වැඩේ දිග් ගැස්සෙන්න පුළුවන්. කරුණා කරලා ඔතනින් ඉවත් වෙන්න. මේ ඉන්නේ ඇතා මචං අපේ. ඉතින් මෙයාලගේ දල දෙකක් තියෙනවා. දල ඉතින් පිහිටන්නේ මේ දත් දෙකක් තමයි මේ. ඉතින් මෙයා මේ ඇතෙක් විදිහට පිහිටන්නේ ඊටාම කලාතුරකින් ජානමය වෙනස්කම් මත. ඉතින් මගේ අම්මා ඵලයන් ලංකාවේ මිනිස්සු හරිය දස්සයි දත් ජලවන්න මගේ පුතේ. ඔබ ඵලයන් කැලේට. ඉතින් ඔයලා අහන පැණයක් තමයි කොච්චරවත් මේ කොහොමද මේකේ දොර වැහෙන්නේ කියලා. මහලුකු දෙයක් නෙමෙයි. මේකේ ඊසි වැඩක් පේනවනේ. මේ කැම එක ගත්තා විතරයි කූඩුවේ වැහෙනවා. දොර වැහෙනවා. ඉතින් මේක මහලුකු දෙයක් නෙමෙයි ඊසි. ඔන්න ඔයලා අවසාන වතාවට ඉතින් ලයික් බටන් එකත් හදාගෙන යන්න අමතක කරන්න නම් එපා. අනේ යාළුවනේ පොඩ්ඩක් ඉන්න. මම මේ මීටර් 100ක් දුර ඉඳන් මම මේ අලින්ගේ වීඩියෝ ගන්නෙ. මට සාමාන්‍ය වීඩියෝ එකක් ගන්න අලියාගේ ළඟටම යන්න සිද්ධ වෙනවා. ඉතින් අඩුම ගානක මොබයිල් ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් අතින් පයි යන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සහයෝගය දෙන්න කුහක නැත්තම් විතරක්. ඉතින් බලන්නකො මේ වනයේ සැඟව ගිය මේ අපූර්ව ඇතාගේ ගමන කොහොමද කියලා පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් මිනිස්සු කියන්නේ මේ අලියැත්තු කියන්නේ කරදරකාරී සත්තු කොට්ටාසයක් කියලා. ඇත්තටම කරදරකාරී සත්තු කොට්ටාසයක්. ඇත්තටම මේ අලියැත්තු රටේ සම්පතක් කියන එක දන්න කට්ටිය නොදන්න කට්ටියට දැනගන්න අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරගෙන යන්න.